අද අපි කතා කරමු ගඩලාදෙණිය විහාරය ගැන. ගඩලාදෙණිය විහාරය ධර්මකීර්ති විහාරය යන නම් වලින් හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වෙනවා. එය පිරිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරින් පිහිටනවා. මෙම විහාරය වත්මන් ශ්‍රී ලංකාවේ පවතින අංග සම්පූර්ණම ගල් විහාරය ලෙස සැලකෙනවා. ගඩලාදෙණිය විහාරයේ ඉතිහාසය ක්‍රි.ව. 14 වන සියවස පමණ දක්වා දිව යනවා. පැරැණි මූලාශ්‍රයන්ට අනුව මෙම විහාරයේ පළමු වන ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදි 4 වන බෝනකබාහු රජු විසින් ඉදිකරන ලද්දක් වෙනවා. රජු විසින් මෙම විහාරය ඉදිකිරීමේ සිය ප්‍රධාන සේනාධිරාජකාර වෙත පැවරූ බවත් ඔහු දකුණු ඉන්දියාවේ වාස්තු විද්‍යාවේ ගණේශාචාර්යගේ සැලසුමට අනුව විහාරය ගොඩනඟුණු බවත් සඳහන් වෙනවා. මෙය ගම්පොළ යුගයේ වාස්තු විද්‍යා ලක්ෂණ හෙළි කරන මෙය පර්වතයක් මත ඉදිකර විහාරයක්. විහාරයේ පිළිමය පිවිසුම් දොරකින්, චෛත්‍යයකින්, බෝධි වෘක්ෂයකින්, සංඝ වාසයෙන් හා දේවාල දෙකකින්ද සමන්විතයි. පර්වතය මත ශිලා ලිපි 8ක්ද දැකගත හැකියි. විහාරයේ වූ බුද්ධ ප්‍රතිමාවක් ගඩලාදෙණිය විහාරයේ මූලික ඉදිකිරීම් වල ලක්ෂණ හා වාස්තු ලක්ෂණ දකුණු ඉන්දීය විජයනගර සම්ප්‍රදායට සමානතා දක්වනවා. ස්වාභාවික පිහිටි ගල් පර්වතයක් මත විහාර ගොඩනැගිලි ඉදිකොට තිබෙනවා. කළු ගලින් නිර්මිත විහාරයේ එකක් පිටුපස එකක් යෙදෙන පරිද්දෙන් කාමර දෙකකින් සහ පිට මණ්ඩපයකින් යුක්ත වෙනවා. එහි ඇතුළු කාමරය තුළ රියන් 12ක් පමණ උස් වූ ඔත් පිළිමයක් හා හිටි පිළිම 4ක් දැකගත හැකි වෙනවා. පිට මණ්ඩපය ඉදිරිපිට ස්ථාපිත කළුගල් ද්විත්වය විහාරයේ සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකෙනවා. ගඩලාදෙණියේ විශේෂත්වය වෙන්නේ එය හින්දු ගෘහ නිර්මාණ තාක්ෂණය තිබීමයි. දකුණු ඉන්දියාවේ ගණේශාචාර්ය විසින් මෙය නිර්මාණය කොට ඇත. මූලාශ්‍රයට අනුව ගණේශාචාර්ය සමග දකුණු ඉන්දියාවේ විශාල ශිල්පීන් සහ මේ ගඩලාදෙණිය විහාරය ඉදිකිරීමට ජනතාවක් පැමිණුණු බව සඳහන් වෙනවා. ඒ වගේම එවක ගම්පොළ යුගයේ රාජ්‍ය අනුග්‍රහයෙන් කරවූ බවත් සඳහන් වෙනවා මූලාශ්‍රවල. දැක්ක ගමන් පෙනෙන්නේ ශිව දේවාලයක ආකෘතියක්. බලන අයට ශිව දේවාලයක් නමුත් ඇතුළට ගියාම පෙනෙන්නේ බුදු පිළිමයක්, මකර තොරණක්, චිත්‍ර ආදී දැක ගන්න පුළුවන්. නමුත් චිත්‍ර නම් දැන් වෙනකොට මැකිලා යන තත්ත්වයක පවතින්නේ. මේ තමා ඔබට පෙන්눔 කරන්නේ ගල් පර්වතයේ මුදුන උඩ තියෙන බෝධීන් වහන්සේ. මෙය ගම්පොළ යුගයේ සිට පැවතෙන බෝධීන් වහන්සේ නමක්. ශෛලමය බෝධියකින් වට වූ ගඩලාදෙණියේ බෝධි වෘක්ෂය දඹදිව දෙව්රම් වෙහෙර ආනන්ද බෝධීන් රැගෙන හා බෝධි අංකුරයක් ලෙස විශ්වාස කෙරේ. එය පළමු වන ධර්මකීර්ති හිමි විසින් රෝපණය කොට තිබේ.
ඒ වගේම හොඳට බලන්න මේ ගල උඩ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ සියලු දේ. මේ ඔබ අපි පාගලා මේ යන්නේ ගල උඩ තමයි අපි මේ යන්නේ. ඒ වගේම මේ ගඩලාදෙණි විහාරයේ සුවිශේෂී වන්නේ අනිත් විහාර වලට වඩා සෙල්ලිපි ගණනාවක් අපේ ඉතිහාසය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මේ බෝධියට පල්ලෙහා තියෙන මෙන්න මේ තැන සෙල්ලිපියක් තිබෙනවා. ලාවට අකුරු පෙනෙන්නේ දැන් නම් විනාශ වී තිබෙන නිසා, නමුත් සෙල්ලිපියක් පෙන්වුම් කරනවා මේ ගඩලාදෙණි විහාරයේ සඳහන් වෙනවා. ඒ සෙල්ලිපිය තමයි ඔයාලට මේ පේන්නේ. මේ විහාරය සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ ඉන්දියාවේ විජයනගර සම්ප්‍රදාය තමා දැක ගන්න පුළුවන්. මේකේ පඩිපෙළ පවා ගලේ කොටලා තියෙන හොඳින් බලන්න. අනිත් වීඩියෝ එකෙන් ගඩලාදෙණි සියලු දේ දෙන්නම්. බයි.